සමාජ ශාලාවක ඇති වූ ගෙන්නකින් පුද්ගලයන් 59 දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත් වුණා. එම ගින්න හටගන්නා ආකාරය ඇතුළත් වීඩියෝ දර්ශනයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍යයෙහි සඳහන්. යුක්‍රේන රුසියා යුද ගැටුමෙහි සටන් විරාමයන් පිළිබඳ සාකච්ඡාවන් ඇමරිකාවේ මැදිහත් වීමෙන් මේ දිනවල පැවැත්වෙනවා. දින 30ක සටන් විරාමය සඳහා මේ වන විට යුක්‍රේනය එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් රුසියාව මේ සම්බන්ධයෙන් තවමත් සිය එකඟත්වය ප්‍රකාශ කර නැහැ. රුසියා නියෝජ්‍ය විදේශ අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ග්‍රෂ්කෝ පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුමට එකඟ වන්නේ යම් කොන්දේසිවලට යටත්ව බවයි. එහිදී යුක්‍රේනය සෑම විටම මධ්‍යස්ථව සිටිය යුතු අතර යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය ලබා දෙන්නේ නැති බවටද සහතික විය යුතු බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ. මේ සතිය තුළ ඇමරිකාව සහ රුසියාව අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. රෝහල් ගතකර සිටින ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් වතිකානය ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. උන්වහන්සේ මේ වන විට සුවය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.